Improve your English daily. Improving your English doesn't require long hours. Just 1 minute of speaking every day can make a real difference. Speak clearly, stay relaxed, and don't fear mistakes. Progress comes from consistency, not perfection. Start today, and your confidence will follow. ඉතින් ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ගොඩක් වෙලා පැය ගණන් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දවසට විනාඩියක් හරි ඉංග්‍රීසි කතා කරනවා නම් ඔයාලා ඒ විදිහට ප්‍රැක්ටිස් වුණොත් ඔයාලගේ ලැන්ග්වේජ් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. දැන් ඕගොල්ලෝ කතා කරනකොට සෙන්ටන්ස් එකක් අපි හිතමු ෆුල් සෙන්ටන්ස් එකම බිල්ඩ් අප් කරගන්න අපිට නොලෙජ් එක මදි තාමම. ඉංග්‍රීසි වලින්ම බිල්ඩ් අප් කරගන්න. එතකොට අපිට පුළුවන් ඉන් බිට්වීන් මේ අතරමැද්දේ ඉංග්‍රීසි වර්ඩ්ස් දාලා ඔයාලගේ අර ප්‍රැක්ටිස් එක ඉම්ප්‍රූව් කරගන්න. ඊට පස්සේ ග්‍රැජුවලි ඔයාට පුළුවන් ෆුල් සෙන්ටන්ස් එක ඉංග්‍රීසි වලින්ම කියන්න. අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් අද හරි ටයර්ඩ් දවසක් නේද? එතකොට අද හරි මහන්සි කියන වෙනුවට අපි කියනවා ටයර්ඩ්. රයිට්? අද හරි ටයර්ඩ් දවසක්. ඊළඟට අපිට කියන්න පුළුවන් මම නම් කැමති නෑ රේනි ඩේස් වල shopping යන්න. ඉතින් මෙන්න මේ වගේ ඉංග්ලිෂ් වර්ඩ්ස් මික්ස් කරලා අපිට සිංහල සෙන්ටන්සස් කතා කරලා ටික ටික ඉම්ප්‍රූව් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ ඉංග්ලිෂ් සෙන්ටන්ස් එකක් දක්වා අපේ නොලෙජ් එක වැඩි දියුණු කරගන්න. ඉතින් එකපාරම අපිට ඉංග්ලිෂ් සෙන්ටන්සස් බිල්ඩ් අප් කරන්න අමාරුයි. හේතුව තමයි අපිට ඒක ප්‍රැක්ටිස් එක අඩුකම. දැන් අපි නිතර වර්ඩ්ස් යූස් කරලා පුරුදු වුණාම ඒ වර්ඩ්ස් අපිට හොඳට ප්‍රොනවුන්ස් කරන්න අපිට ප්‍රැක්ටිස් එකක් එනවා. ඉතින් ඒ ප්‍රැක්ටිස් එකත් එක්කලා ෆුල් සෙන්ටන්ස් එකක් බිල්ඩ් අප් කරනකොට ගොඩාක් ලේසි වෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම හැබිට් එකක් විදිහට අපේ ඩේලි රුටීන් එකේදී at least ඒ කියන්නේ අවම වශයෙන් විනාඩියක්වත් ඉංග්‍රීසි වලට allocate කරලා තියාගමු. Bye for now.